සුබ දවසක්. ඔයාට කවදා හරි මෙහෙම හිතිලා තේනවද? මට මේක කරන්න බෑ. මම හොඳ නැහැ. අනිත් අය මට වඩා හොඳයි. මේ වගේ සිතුවිලි අපි හැමෝටම එනවා. හැබැයි ප්‍රශ්නේ ඒක නෙමෙයි. අපි මේ සිතුවිලි කොච්චර විශ්වාස කරනවද කියන එකයි. ඔයා හිතන විදිහට නෙගටිව් thoughts කියන්නේ මොනවද? අපි මෙතනින් පටන් ගමුකෝ. සරලව කියනවා නම් හිතට එන ඍණාත්මක නෙගටිව් අදහස් අන්න ඒව ඔයාගේ fear create කරනවා, confidence අඩු කරනවා, stress වැඩි කරනවා. ඇයි මේ සිතුවිලි එන්නේ? Negative thoughts එන්නේ past experiences, fear, comparison, overthinking කියන හේතු නිසා. මේවා බොහොම natural, සාමාන්‍යයි. ඒවා එන එක normal. වැදගත්ම දේ thoughts කියන්නේ truth නෙමෙයි. ඔයාගේ හිතට එන හැම සිතුවිල්ලම ඇත්ත නෙමෙයි. උදාහරණයක් විදිහට මට fail වෙයි කියලා හිතනවා. ඒක නිකන් future prediction එකක් විතරයි. ඇත්ත නෙමෙයි. ඉතින් mindfulness මෙතනට එන්නේ කොහොමද? mindfulness කියන්නේ සිතුවිලි observe කරන එක. ඒවට automatically react නොකරන එක. ඉතින් ඒකෙන් ඔයාට පුළුවන් මේක negative thought එකක් කියලා recognize කරන්න. අපි බලමු දෙහෙනම් negative thoughts handle කරන්නේ කොහොමද කියලා. 1. notice හඳුනා ගන්න. ඔයාට negative thought එකක් ආවම ඒක notice කරන්න. මට negative thought එකක් ආවා කියලා හිතන්න. 2. name නමක් යෝජනා කරන්න. මේක fear එකක්. මේක doubt එකක්. මේකෙන් control එක ඉබේම ඔබට ලැබෙනවා. 3. don't fight සටන් කරන්න එපා. මේක හිතන්න එපා කියලා පුෂ් කරන්න එපා. ඒක තවත් වැඩි වෙනවා. allow කරන්න, observe කරන්න. 4. refocus අවධානය වෙනස් කරන්න. හුස්මට focus කරන්න. කර කර ඉන්න වැඩේට නැවත අවධානය දෙන්න. thought ටික slowly fade වෙනවා. නැතෝ යනවා. ස්ටුඩන්ට් කෙනෙක් imagine කරන්න. exam එකක් තියෙනවා. එයා හිතනවා මට fail වෙයි. සාමාන්‍යයෙන් එතකොට වෙන්නේ ස්ට්‍රෙස් වෙනවා. ස්ටඩි ෆෝකස් නැති වෙනවා. නමුත් මයින්ඩ්ෆුල් නම් මේක thought එකක් විතරයි කියලා හිතනවා. ස්ටඩි එකට ෆෝකස් වෙනවා. රිසල්ට් ඉම්ප්‍රූව් වෙනවා. ඕවර්තින්කින් සහ නෙගටිව් thoughts ගැන බලමුද? ඕවර්තින්කින් කියන්නේ එකම දේ රිපීටඩ්ලි හිතන එක. ආයෙම හිතනවා. මේකෙන් නෙගටිව් thoughts වැඩි වෙනවා. සොලියුෂන් එක තමයි present moment එකට එන්න. ඔයා දැන් ඒක දන්නවා. ඊළඟ එක තමයි self talk වෙනස් කරන්න. ඔයාගේ mind එකේ voice එක change කරන්න. මට බෑ. වෙනුවට මම try කරනවා. මම fail. වෙනුවට මම learn කරනවා. small changes, big impact. පොඩි වෙනසක් තුළින් ලොකු බලපෑමක් ඇති වෙනවා. දැන් අපි බලමු body සහ mind connection එක ගැන. negative thoughts එනකට body tight වෙනවා, stress feel වෙනවා. අන්න ඒකට deep breathing help කරනවා. ඔයාට මේක practice කරන්න පුළුවන් morning awareness, breathing exercises, journaling. එහෙම නැතිනම් දිනපතා දිනපොතේ ලියන එකෙන්. හැබැයි consistency හරිම important. නිතිපතා කරන්න. ඔයාට පුළුවන් let go කිරීම ගැන ඉගෙන ගන්න. එහෙම නැතිනම් ඉවත් දැමීම ගැන focus කරන්න. හැම thought එකක්ම hold කරන්න ඕනේ නැහැ. let go කරන්න ඉගෙන ගන්න. ඔහේ නිදහසේ යන්න දෙන්න. ඒක freedom එකක්. ඔයාට ඒකෙන් පහසුවක් දැනෙනවා. දන්නවද? negative thoughts නවත්තන්න බෑ. හැබැයි control කරන්න පුළුවන්. ඔයා ඒක notice කරන්න, accept කරන්න, release කරන්න. ඔයාගේ සිතුවිලි ඔයාව control කරන්න දෙන්න එපා. ඔයාගේ ඒවා observe කරන්න පුළුවන්. අද ඉඳලා negative thought එකක් ආවම pause කරන්න. හුස්ම ගන්න, let go කරන්න. ඔයාගේ mind එක slowly light, calm, free වෙනවා. අපි ඊළඟ වීඩියෝවෙන් mindful daily routine එක ගැන කතා කරමු.